Hello. Welcome back to my YouTube channel. ආයමත් කොට කාලෙකට පස්සේ චූටි vlog එකක් කරගෙන ආවා. මේ ටික දැකපු ගමන් බලන්න අද මොනවද නෙමෙයි ඔක්කොම කලින් කියන්නේ අද මාර ලස්සනයි අහස ලස්සන දවසක් අද. ඔයාලවද මම එක්කගෙන යනවා අපේ ගමේ චූටි නංගිලා මල්ලිලගේ අවුරුදු උත්සවයට. මගේ කලින් වීඩියෝස් බලනවා නම් දන්නවා ඇති මං ගිය පාරක් ගිය අවුරුද්දෙත් මෙහෙම චූටි vlog එකක් කරා මේ වගේම දවසක. ඉතින් ගිය පාර තරම් මට යාළුවට සහභාගී වෙන්න බැරි වුණත් මං අද චුට්ටක් විතර දවල් වෙලා උනාට චුට්ටක් උදේ ලෑස්ති වුණා. ඉතින් අවුරුදු උත්සවයට යන්න මට ගිය පාර තරම් ලොකුවට යාළුවට උදව්වක්වත් කරන්න බැරි වුණා. මට මේ පාරත් ඔටිනයි සාටකේ හදන්න හම්බුණා. ඔටින හැදුවට මට සාටකේ හදන්න නම් ටයිම් එකක් නැති වුණා. ඒක මම යාළුවට ඉන්ෆෝම් කරලා ඒගොල්ලෝ එක ෂෙයාර් කරගෙන තිබුණා. ඉතින් මෙන්න මම තැනට ආවට පස්සේ ගිය පාරට වඩා ගොඩක් ලස්සනට යාළුවා සරසලා තිබුණා. ඉතින් හරි ලස්සනයි මට සතුටුයි චූටි මේස තියලා ගිය පාරට වඩා ටිකක් වෙනස් විදිහට ඒගොල්ලෝ සරසලා තිබුණා. ඊට පස්සේ ඔන්න ඉතින් මම බලන් හිටියා චූටි නංගිලා මට පුචුටි සපෝට් එකක් දෙන්න පුළුවන් විදිහට. උදේ වරුවේ නම් ඇත්තටම මම ලොකු වැඩක් කරේම නැහැ. මුකුත් මම කරේ නෑ මම පොඩක් ඉතින් බැලුවා එහෙම හිටියා තරද ගොඩාරියක් තිබුණා අපේ බට්ට ටික දිව්වා පැන්නා ටොෆි ඇහින්දා හොඳේ ළමෙක් හිටියා ඒක ටොෆි එක ඇහිඳගෙන ගියා අනේ ආසගෙනමයි මට ඔක්කොම වඩා තේරුණේ ආසම ඉතින් ගෝනි පනිනවා අපේ හැගෙදර බට්ට ගිය පාරට වඩා තරඟත් ගොඩක් තිබුණා මේ පාර. හිතුවට වඩා ඒ කියන්නේ ගොඩක් හොඳට තිබුණා. ඉතුරු බනිස් කරන අපේ හේමන්ත මාමා. අනේ ඒක ඉවර වෙලා මේ එඩිට් එකේදී වීඩියෝස් බලද්දී ඔක්කොටම වඩා සතුටුයි. ඔන්න ඉතින් අපේ අම්මලා ටික චූටි බබාලා ගිරෙමු. ඔය නටනට යන්නේ අපේ පුංචි. අරවනේ අනේ අපි පොඩි සින්දුවකුත් කිව්වා. හැබැයි හිතුව තරම් ලස්සන තිබුණේ හැබැයි අවුලක් නෑ. ෂේප් එක කිව්වා. කොහොම කියා ඉතින් උදේ වරු ඔහොම තමයි කියවන්නේ. කිරි කැවීමක් තිබුණා. අන්දයා නෙවෙයි අන්දයා තමයි කිරි කැවුවේ. ඊට පස්සේ දවල් මම ආයමත් ගෙදර ආවා. මොකද කට්ටියව අපි ගෙදර යවුවා. යාළුවෝ රෙඩි වෙලා එන්න අවුරුදු කුමාරයාට කුමාරිටයි. මං ආවේ මෙන්න මේක අරගෙන යන්න. උදේ යනකොට අරන් ගියේ නෑ. එතන ගිහිල්ලා කවරේ දැක්කලා ෂූටින් එකට අවුන කඩයි කියලා මට බය හිතුණා. ඒකත් අරගෙන දැන් මම මේ යන්නේ ආයමත් අවුරුදු උත්සවයේ තියෙන තැනට. දැන් තමයි මගේ වැඩ පටන් ගන්නෙ. ඔන්න ප්ලේස් එකට ආවා. ඔන්න දැන් අපි අවුරුදු කුමාරිය තෝරන වෙලාව. ඒ වෙලාවේ ඇනවුන්ස්මන්ට් ටික මම කළා. මට බාර වුණා ඒක කරන්න. චූටි බබාලා ගොඩාරියක් හිටියා. කට්ටිය නටුවා, සින්දු කිව්වා. අවසානට කට්ටියම නටන්න දුන්නා. ඉතින් ඔන්නෝම තමයි තෑගි ගොඩාක් දුන්න. හැමෝටම වගේ තෑගි හම්බුණා කියලා මම හිතනවා. ඒ සතුටට කවදාවත් නැතුව මමත් හවස හොතරම නටුවා. නටලා ගෙදර එනකොට ආවට පස්සේ ගොඩාරියක් මහන්සි. ඉතින් ඔහොම තමයි එදා දවසේ ගෙවුනේ. මට ඔන්නේ මගේ vlog එකකට වඩා අපේ අවුරුදු උත්සවයේ වීඩියෝ එකක් කරන්න. මොකද ගිය පාර මගේ vlog එක දැකලා තිබුණා නංගිලා හිටපු අය මේ පාර වීඩියෝ එකක් කරනවාද කියලා අහුවා. මට කරන්න එහෙම ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ. මොකද ගිය පාර අවුරුදු උත්සවයේදී මට අවුරුදු උත්සවය ඉවරුණත් එක්කම හදිසියෙම යන්න ඕන හොස්ටල්. හැබැයි මේ පාර අවුරුදු උත්සවයට දවස් දෙකක් තියලා මට එහෙම හොස්ටල් යන්න එහෙම හදිසි කෝල් එක ආවේ. ගිහලා කොහමද මම ආයෙත් ගෙදර ආවා. ගෙදර එනකොට ඒක නිසා තමයි මට සාටක දෙක හදන්න වෙලාව නැති වුණේ. කොහොම හරි ඔන්නෝම තමයි දවසේ ගෙවුනේ. ඉතින් මං ලස්සන vlogs තියනවා මට වෙලාව නෑ එඩිට් කරන්න. මං ටිකමන්ට අරගෙන එන්නම්. මගේ රූම් එකෝ වීඩියෝ එක එහෙමම තියෙනවා. ඔයාලට කලින් මං කෝ ඊළඟ වීඩියෝ එක එහෙම වෙයි. ඒක වෙයි කියලා මට ඒක ගේන්න ඕනේ නෑ. මං මේ වීඩියෝ එකෙන් ආයෙත් ඔයාලව හම්බ වෙන්නම්. එතකන් එන හැමෝම පරිස්සමින් ඉන්න. මං දෙන්නම්. බයි බයි.